2011-12 කාලයේදී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රීම් සැට් සමාගම විසින් දියත් කළ sannivedana චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳ අහලා තියෙන ප්‍රශ්නය අනුව සුප්‍රීම් සැට් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම ගත වී තිබෙන්නේ 2012 මැයි මාස 23 වන දින. ඒ 2013-14 කාලය තුල මෙම ආයතනය රුපියල් මිලියන 12 මිලියන 1,04,936ක් මුදලක් sannivedana චන්ද්‍රිකාව සඳහා යොදවලා තියෙනවා. සමාගම විසින් ඉදිරිපත් කර ඇති ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් මුදල් ආයෝජනය කර නොමැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නීතියේ 17 වන වගන්තිය යටතේ දේශීය වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ව්‍යාපෘතියක් ලෙසයි ඒක ආයෝජනය කරලා තියෙන්නේ. රුපියල් මිලියන 1828ක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-5-23 දින සුප්‍රීම් ST පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාහකයන් සඳහා විදුලි සංදේශ සහ විකාශන පහසුකම් සැපයීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය 2015-8-27 දින සිට වාණිජ මෙහෙයුම ආරම්භ කර ඇත. පවතින වාර්තාවලට අනුව වර්ෂ 2019 වන විට සමාගමේ කොටස් ව්‍යුහය පහත පරිදි වේ. සුප්‍රීම් SL ඉන්වෙස්ට්මන්ට්ස් පෞද්ගලික සමාගම කොටස් 47 මිලියන 1,80,200ක්, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම කොටස් 188 මිලියන 3,44,970. අර පළවෙනි එකට සුප්‍රීම් SL ඉන්වෙස්ට්මන්ට් එක 20%යි, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් වලට 80%යි. ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස සුප්‍රීම් සැට් සමාගම විසින් පහත සඳහන් ආදායම් ලබා ඇත. වර්ෂය 2015-2016 ආදායම රුපියල් මිලියන 19,617යි. 2016-2017 ආදායම රුපියල් මිලියන 28,133යි. 2017-2018 29,106යි. 2018-19 34,169යි. 19-20 42,960යි. 20-21 62,545යි. 21-22 87,789යි. 23 පළවෙනි මාස 6 තුල 39,590යි. දීලා තියෙන වාර්තා අනුව ගරු කතානායකතුමනි මම මේ පිළිතුර සකස් කරලා තියෙන්නේ ලැබිලා තියෙන දත්ත සහ තොරතුරු අනුව පමණයි. මම අග්‍රාමාත්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා පළවෙනියට මේ ලංකාව තුල ආයෝජකයන්ට එල්ල කරලා තිබ්බ ලොකුම ප්‍රහාරයකට අද ඔබතුමිය උත්තර දුන්නා. මේක මම හිතන්නේ ලංකාවේ වැඩියෙන් දන්නේ චිචීක රොකට් එක කිව්වා. සුප්‍රීම් සැට් කිව්වට වැඩිය චිචීක රොකට් එක කිව්වොත් තමයි දන්නේ. ඒකින්ද මේකේ කිව්වා ලංකාවේ ඩොලර් මිලියන 300ක් ආයෝජනය කරලා මේක අතුරුදහන් වෙලා කියලා තමයි කිව්වා. මම ප්‍රශ්න අහපු දවසෙත් විමල් රත්නායක මහත්තයා එහා පැත්තේ ඉඳන් කිව්වා අතුරුදහන් වෙලා කියලා. හැබැයි දැන් අග්‍රාමාත්‍යතුමියම කියනවා එහෙම දෙයක් වෙලා නැහැ. ලංකාවේ 1 රුපියලක්වත් ආයෝජනය කරලත් නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් වාර්ෂිකව මිලියන 20,000 ඒ ආකාරයෙන් හැම වර්ගෙම රටට ආදායමක් ඇවිල්ලා තියෙනවා. ඍජු ආයෝජනයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මම